අද වීඩියෝ එකෙන් ගෙනාවේ WhatsApp status අපේ gallery එකට save කරගන්න විදිය. අපි එන වීඩියෝ එකට යමු. මුලින්ම අපි WhatsApp app එක open කරගමු. ඊට පස්සේ ඒ අවශ්‍ය එක්කෙනාගේ status එක අපි බලමු. හරි. දැන් ඕගොල්ලෝ Play Store එකද යන්න ඕන. ඊට පස්සේ search ගිහිල්ලා Google Files කියලා type කරලා ඒක touch කරන්න ඕන. ඊට පස්සේ මේ තියෙන Google Files කියන එක download කරගන්න ඕන. මම මේක කලින්ම download කරගෙන ඉන්නේ. ඒ නිසා මම open දෙනවා. හරි. ඊට පස්සේ අපි උඩ lines තුන ක්ලික් කරන්න. settings වලට යන්න ඕන. ඊට පස්සේ මේ තියෙන browse එකේ තියෙන show hidden files show files that are used to run Android and apps. අන්න ඒක ඒ ටික් එක on කරගන්න ඕන. ඊළඟට අපි මේ internal storage කියලා තියෙන්නේ අන්න ඒකට යන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා පල්ලෙහාට ගියාම ඕගොල්ලන්ගේ ඇති WhatsApp කියන එක. එන්න ඒක touch කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා media කියන. අන්න ඒක touch කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා status කියන. අන්න ඒක touch කරන්න. දැන් ඊට පස්සේ මෙතන පෙන්නනවා අපේ status. මේකනේ මම බැලුවේ. ඔන්න තියනවා ඒ status එක මෙතන. දැන් අපිට කරගන්න තියෙන්නේ අපේ gallery එක save කරගන්නනේ. දැන් අපි මේක මෙන්න මේ dot තුන දීලා මෙන්න මේකෙන් දාගන්න ඕන මූටු කියන එක. ඊට පස්සේ මේක අපි මූ කරගන්න ඕන අපි DCIM එකේ කැමරා කියන එකට. එතනට අපි මම මේක මූ කරගන්න. හරි. දැන් අපි එහෙනම් අපේ gallery app එකට යමු. මේ බලන්න. ඒක අපේ gallery app එකේ save වෙලා තියෙනවා. දැක්කද? අපේ gallery app එකේ save වෙලා අපි දැන් ඒක කාට හරි යවන්න පුළුවන්. එහෙම කරගන්න පුළුවන්. හැබැයි අතන තියෙන්නේ පැය 24යි. එයා status එක upload කරපු වෙලාව ඉඳන්. ඒක නිසා අපි මේ gallery මේ කැමරා කියන එක save කරගන්න ඕන. මගේ වීඩියෝ එක හොඳ නම් like කරලා subscribe කරලා bell icon එක click කරන්න.